ගිහලා බුදු බෝරියල් එක. ඒ කියන්නේ මොකද්ද මල්ලි කරේ? අයි කවුද ගාවේ? මොකක්ද උනේ මල්ලි? බොට්ටු එන්න කියලා ඒට කොයිද කැලේකට බෑවුවා. එතනින් බාවලි ඉවරලා ආයේ බොට්ටුව විනාඩි 15ක් ඇතුළත වෙන කැලේකට අල්ලලා ඩීම බොට්ටුවත් ගෙනලා එතනින් නග ගන්න. නෑ මම කතා කරන්නේ. නග ගන්න කියලා හැදුවා හරිද? මම කිව්වා මොකද්ද කියලා නග ගන්න මේක ඔයාලා මකර කුඩු ගංජා දින්න හදනවද? මොකද්ද කියලා මම කිව්වා අයියේ මොකද්ද කරන්න දන්නේ? දැන් බේරෙන්නත් බැහැ අපි නේවි එකේ ඉන්න එකෙන්. ආයෙම දෙව්ව කට්ටියත් එක්ක උඩට ගිහලා කතා බහලා අයිල් එක වාට්ටම ගණින් කිව්වා කැරියෝ අයිඩෙන්ටි අම්මට හුකෝන ඔක දකුණේ කැරියෝන්ගේ මේකයි මේකයි කියේ. දැන් මගේ මෙහෙට හවුදුවට අර එම්මෙන් පහින්. ඔබට ගැහුවද? නැත්නම් ඒ කොහෙදද? කොයිද? කැලණි වල අතුරුගිරිය. මල්ලි කොහෙන්ද ආවේ එතකොට? අපි බල පිටින් මේත් අපේ සෙට් එක තමයි ඉන්නේ. අම්මට ඊට පස්සේ අපේ තව කට්ටියක් ඇතුළෙත් ඉන්නවා. ගහලි වෙලා ඊට පස්සේ අපේ එක්කෙනා බොට්ටු අරගෙන ගිහලා තිබ්බා ආපු දනට. ඊට පස්සේ පොලිසිය කෝල් කරාට පස්සේ තමයි හොයාගත්ත ඇයිද අපි ගෙන්නුවේ තුන්ගෙකෙත් තමයි. නම්බර්ස් තියනවද? ඒ ආපු කෙනාගේ නම්බර්ස් තියෙනවා. ඔය මුලින්ම කොහොමද උනේ ඔයගොල්ලෝ ගෙන්නුවා එන්න කියලා මේ ප්‍රශ්න දෙනවා කියලා. ගෙන්නන්න කියලා දැන් එහෙන් ඒ කට්ටිය දැන් නම්බරයක් දාලා රියත් වෙලා බොට්ටු ගෙන්නකුවනේ. කෑමත් එක්ක අපි ආවේ. ඊට පස්සේ ගංගා මැදට එක්කන් ගිහලා ගාම සේවක කෙනෙක් කතා කරනවා කිව්වා. මං කිව්වා ගාම සේවක කෙනෙක් කතා කරනවා මේකේ කොයිදල මේ කැලයක් ගියක්වත් නැහැ කියලා බොරු කියන්න එපා. අපිට උඩරා යන්න දැන් තියෙන මිනිස්සුන්ට උදව් කරන දැන් බොරුවක් නම් මේක කියන්න කියලා කතා කරේ නැහැ. මේ මිනිහා මුකුත් කිව්වේ නැහැ. මං ඊට පස්සේ ගහනකොට ඒක කොයිද කියලා අයියේ ගාම සේවකව කතා කරපු මිනිහත් ගොළුලා කියන්නේ බෝට්ටුව පටවන්න හැදුවේ අපි විනාඩි 15ක විතර බෝට්ටුව බලන වෙන තැනකින් නග්ගල ඉවර වෙලා බෝට්ටුව අරන් යන හදන ලොරියක් ගෙනල්ලා අම්මා උඹ බෝට්ටුව හොරගන්න කරන්න හදනවද මේ? ඔව් එහෙම සීන් එකක් වෙනදී වෙන තැනකින් බාල වෙන තැනකින් ලොරියක් ගෙනල්ලා පටවන්න හදනවා. ඒක මොකද්ද කියලා අපි දන්නේ නැහනේ. මිනිස්සු එත්තෙත් නැහැ ඒ කැලේකට බස් වල දින වැවකට අපිට කියන හයිවේ එකේ පාලමෙන් එහා පැත්තට දාපන්ලු තනි කැලේකට එක්කන් ගිහිල්ලා ඊට පස්සේ කට්ටිය ගිහපු එක්කෙනක් දැනුවත් තමයි දේ උනේ. ඔයාට ගැහුවද? මට පාවල් දෙයක් ගැහුවා. බඩරක් ගාලා බඩරයක් කරන මගේ මේ ප්‍රදේශයට එකක් දුන්න ගෙලින්ම ගහන්න බෑනේ බා. කොයිදයි අපි ගහන්නේ ගමක මිනිස්සුන්ට ගහලා ඇයිද අපිට එක ගොඩක් වාගන්නේ ත්‍රිවිල් එකේ අන්තිමට මයින් ඇවිල්ලා උඹ ගැහුවද අරුවට මං ගොයි මම ගැහුවේ නෑ මට කතා කරන්න කියන මගේ මූණට එහෙම ප්‍රොච්චයක් කළා මූණ ගාර මට කවුරුත් පේන්නේ නෑ. රෑද ඔය? ඔව් රෑ. ඊයේ ඊට පස්සේ අපි නැග්ගවත්ත ත්‍රිවිල් එකකට ත්‍රිවිල් එක ඇතුළේ බේස් පොළු දින්නේ යකඩ බේස් පොළු යකඩ බේස් පොළුයි තෝ දකුණේ කැරියන්නේ දව තොපි පෙති පෙති ගහන්නයි කොපි ඉන්නේ ඕම ගියේ විප්ලවයක් දුන්න අපට ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා අපි බෝට්ටු එක්කෙනා ගිහලා අපිව දාලා අපි දැන් හිර වෙලා එන්න කියන්නේ බෝට්ටු එක්කෙනා දිව්වා ඔව් බෝට්ටු අරගෙන ගියා කොල්ලා වයයට ඌවිල්ලා ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා එතනට අපි බෝට්ටු මුලින් බාපු දෙනට දැන් අපි දෙන්න අතර එයා බෝට්ටුවෙම ගිහිල්ලාද? ඔයා බෝට්ටුවෙම ගිහිල්ලා අතන්ට අපි දෙන්න දාලා කෑ ගහනකොට ඊට පස්සේ මේ දැන් අර කට්ටිය ගමේ කට්ටියල වට කරගත්තා උඹලා ගැහුව දවුව අරුට අපි ගිහුවා අපි ගහන්නේ මොකටද කියලා අපි ආයේ කැම ටිකක් බෙදන්නේ කියලා ඉවරලා ඒ කට්ටිය පිළිගත්තා නෑ ඒ කට්ටිය ඇදී බෝට්ටු අතරින් බාල වෙන තැනකින් බාගෙන ඉවරලා යන්න ඒක තමයි පස්සේ ඔව් ආනේ පාණි දිනවා අර කැම නැහැ නේද කියන්නේ ගිනවා ඔව් කට්ටිය ආවා මේ කොල්ලට ගහලත් එක්ක දන්නවා සීන්. ඔව් දන්නවා ඊරේ ආවා අපි ඇවිල්ලා ඔක්කොම වගේ. එහෙමද? කොහෙද අයියේ වැඩ කරලා තියෙන්නේ? වැඩි මේ මෙහි මක්නි ගහපා. ඈ? මක්නි ගහපා. බක්නි ගහපා. එතෙන්ට ආවම. බක්නි ගහපාලේ. අයියා ආවදරායේ වත් හිටියද ඔව් ඔව්. හරි සීන් එක ඔව් මම අර ගමේ උන්ටත් බැලලා එන්නේ උඹලා. ඒ ගමේ උන්ද ගහලා තියෙන්නේ? ගමේ නෙමෙයි ගමේ උන්. ඕන එකයි ගැහුවේ බොරු කියන්න ඕනේ නැහැ නේ එකයි බීලා පාදේශ සභාවක වැඩ කරන මිනිහා මට වැඩ නැහැ. කොයි ප්‍රාස සභාවේ දකුණේ කැරියොන් ප්‍රාස සභාවේ කොයිද කියන්නේ? දන්නේ නැහැ. මිනිහා පාදේශ සභාවේ ගිහුව අපිට. බක්නි ගහපාර කියන්නේ කාන්තර පාරේ බක්නි ගහපාර දෙන කඩුල් පාරේ. අයියා කියන්නේ යන්න මගේ හාදුවට ටිකක් පයින් අම්මට හුකෝන කරේ තෝගේ නහය තලනවා කොල්ල එන කම්ම. එනෙම ආවා. මල්ලි පොලිසිය කියේ නැද්ද? නෑ දැන් මෙතන ඉස්සයි මාත් එක්ක ඉස්සයි මාතර 100ක් විතර මේක ඉන්නවා අයිගුවා. මේක පොඩ්ඩක් මේ ටික පොඩ්ඩක් තත්ත්වෙ මේ වෙනකන් ඉඳපන්කෝ දඬුවම මොකක්ද හො දෙන්න ඕනේද? අපෙන් අහලා වැඩක් නෑ නේ දඬුවමක් දෙන්න එක අපි මොකක්ද කියන්නේ පොලිසියෙන් අපෙන් අහන දඬුවම මොකක්ද අහන දෙන්න ඕනාගෙන මේ අපිට ගෙවන්න දෙන්න පුළුවන්. මල්ලි මේ උඹලා එහෙම අවුලක් හිතන්න එපා මල්ලි උඹලා ආවේ මේ හදවතේ හොඳටනේ අර මිනිස්සු වෙන්නේ ඔයගේ බල්ලෝ ඉන්නවා හරිද ඔයගොල්ලෝ ගම්මේ මිනිස්සුද අයියේ අපි තමයි ගෙනාවේ මොකද්ද මේගොල්ලෝ ඔව් ඉතින්ලා ඒ කිව්වේ ඒ පොඩ්ඩක් අර කෑම වගේක් ගෙනින්න යන්න තමයි දුන්නේ නැත්තම් මේගොල්ලන් අද උදේ මේ බුටි ගහන ඔයගොල්ලෝ ගම්මේ මිනිස්සු බලන් හිටියද මොන ජරා වැඩක්ද ඒ කතා කරලා වැඩක් නෑ නෙමෙයි නෑරි කතා කරලා දුන්නේ කිරිපැට්ටක් ගමු අකිරිපැට්ටක් යුක්තිය බාල්ලි මුල බය වෙන්න එපා හොඳේ මම මේ කතා කරනවා මේ බෝට්ටුවක් ගෙනලා මේ කොල්ලන්ට ගහලා පව් ඉතින් අනේ මන් දන්නේ නැහැ මේකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ මුංගේ මේ මනුස්සකමට ඇවිල්ලා තියෙන්නේ
මනුස්සකමට ආවට පස්සේ මේ ගෙන්නලා ගහලා ඉතින් හරිම කැතයි. අපි බලමු මේක නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති. මම මේගොල්ලෝ කන්ටැක්ට් ටික ඔක්කොම ගන්නවා. අපි බලමු නීතිය ක්‍රියාත්මක වෙයිද නැද්ද කියලා අපි බලමුකෝ. හොයලා ඩයල් එක හොයාගන්න ඕනේ අනිවාර්යයෙන්ම ගහපු එකාව.